මං ජීවිතේ ඉගෙන ගත්ත දෙයක් තමයි ඔය අපිට ගල් ගහන මිනිස්සු අපිව විවේචනය කරන අපිට hina වෙන මිනිස්සුම තමයි දවසක අපිට අප්පුඩි ගහන්නේ. අපිට හොඳ කියන්නේ. ඇත්තම කිව්වොත් අපි දේවල් කරනවා නම් කවදාවත් ඒ අයගේ හොඳක් බලාපොරොත්තුවෙන්වත් එයාලගේ අප්පුඩි ගැහිල්ල මතවත් කිසිම දෙයක් කරන්න හොඳ නෑ. එම කරලා වැඩක් නෑ. ඒකට හේතුව තමයි ඔය අපේ ගමන අපිට ෂුවර් නම් අපි කරන දේ අපිට විශ්වාස නම් අපේ ගමන අපි පාඩුවේ යන්න ඕනේ. මොකද ඒකට හේතුව තමයි වෙනස් වෙන මිනිස්සු ඉදිරියේ වෙනස් නොවී ඉන්න පුළුවන් මිනිසෙක් වෙන්න පුළුවන් නම් ඒක තමයි වටිනාකම. අන්න ඒ වගේ මිනිසෙක්ගේ ප්‍රශංසාවක් අප්පුඩියක් හොඳක් අපිට ලැබෙනවා නම් අන්න එතනදී අපිට පුළුවන් ඒ අයගේ අප්පුඩි ගහිල්ල බලාපොරොත්තුෙන් හරි වැඩක් කරන්න. හැබැයි අර මුලින් විවේචනය කරලා hina වෙලා යන ගමනටත් බාධා ඇති කරපු මිනිස්සු පසු කාලීනව අපි කරන දේවල් දැකලා හරි අපේ ගමන සාර්ථකත්වයක් දැකලා හරි වෙනස් වෙලා අපිට හොඳක් කියනවා අපිට අප්පුඩි ගහනවා. හැබැයි කවදාවත් එයාලගේ මුල් ක්‍රියාවන් අපිට අමතක නැහැ. නොකර බැරි තැනටපත් වුනහම ඕනම මිනිසෙක් බොරුවට හරි හිත දිනා ගන්න හරි ඕන තරම් අප්පුඩි ගහයි. ඕන තරම් ප්‍රශංසා කරයි. හැබැයි ඒවට රැවටෙන්න හොඳ නැහැ. ඒවා වටිනාකමක් නැති ප්‍රශංසා අප්පුඩි ගැහිලි. ඒ නිසා තමන්ගේ ගමන තමන් ගියාම හරි වටිනා කරන මිනිස්සු හොඳක් දකින මිනිස්සු කවදත් අපිට හොඳ කියයි වටිනාකමක් දෙයි ප්‍රශංසා කරයි.